එහෙනම් ඔන්න ඉතින් අද ගෙන සුපුරුදු පරිදි ඉතින් ආයෙ සුපිරි වීඩියෝ එකක්. ඉතින් අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක ඔයාලා දැනටවත් දන්නේ නැති මොකක්ද කියලා. අද ගෙනල්ලා තියෙන්නේ ඉතින් ඔය තම්මැල් එකේ තිබ්බ විදිහට සුදු පප්පරැවුල තමයි. අනිත් ඒ සුදු පප්පරැවුල විතරක් නෙමෙයි හරිද? ඒකත් එක්ක තව ගෙනල්ලා තියෙනවා සුපිරි ෆුල් බන්ඩල් එකක්. අන්නේ ෆුල් බන්ඩල් එක ඔක්කොම ආයෙ ඉතින් අර විහිදිච්ච කොණ්ඩෙත් එක්ක සුදු පප්පරැවුල කෙලින්ම ආයෙ ඇඟත් එක්ක අර ටී-ෂර්ට් එක නැති එකයි සුදු වයිටි අය ආයෙ සුපිරි හොඳේ. අයියේ බන්ඩල් එකයි ඉතින් ගෙනල්ලා තියෙන්නේ. ඔයාලට කියන්න ඕනේ ඉතින් ඕව දැම්ම කියලා බයන්න වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රයිම් ලෙවල් 4 5 තියෙන ලොකු අයියලා අන්නන්න නෙමෙයි ගෙනාවේ. මේ වගේ එකක් Tamanට පේන්න හරි දාගෙන දෙල්ලම් කරන්න අංශ කොල්ලෝ ටික වෙනුවෙන් තමයි අද වීඩියෝ එක ගෙනාවේ. මේ කියන්න ඕනේ ඉතින් ඔයාලට ගිල්ඩ් එකක් නැත්නම් ඔන්න ඉතින් මම අලුතෙන් ගිල්ඩ් එකක් හදලා තිනවා. මේ ගිල්ඩ් එකට එන්න පුළුවන්. මේ මට ඕන දෙයක් ඕන නම් මගේ මැසේජ් එකක් දාලා අහන්න. තේරෙන්නේ නැත්නම් මොකක් කර කියනනම් අහන්න. ඉතින් මම ඔයාලට මේ දාලා තියන්නම් මොකද්ද මේ මගේ නම්බරේ දාලා තියන්නම්. ඔයාලට හදිස්සියක් වුණොත් එහෙම ඕනනම් කෝල් නම් ගන්න බෑ. ඉතින් පොඩ්ඩක් බිසි මේ මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් මම විනාඩි 5ක් 10ක් විතර අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා. ඉතින් දාන්න. එහෙනම් ඉතින් මේ කියන්න තියෙන්නේ මගේ ගිල්ඩ් එකට ජොයින් වෙන්න. ඉතින් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා කමෙන්ට් එකකුත් දාලා ඉතින් සබ්ස්ක්‍රයිබ් දාන්න යන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකත් ගේනවා ඉක්මනින්ම මට ඉක්මනින්ම සබ්ස්ක්‍රයිබ්ලා 50 ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඒ වුණොත් ආයි ඉතින් වීක් ලයිට් ගොඩක් ක්ලාස්ටි කරලා තියෙනවා ඔයාලා වෙනුවෙන් මේ කෙලින්ම ආයි ඉතින් සබ්ස්ක්‍රයිබ් 50 ගවුව ගමන් ඉතින් මම ලයිව් වෙනවා අනිවාර්යෙන්. ඉතින් බලන්න සබ්ස්ක්‍රයිබ් 50 ගාපු ගමන් මම ලයිව් වෙන්නේ නැද්ද කියලා. ආයි කෙලින්ම ඔයාලට කස්ටම් දීලා ඉතින් මේ වීක් ලයිට් තමයි දෙන්නේ. එහෙනම් අපි යමු මොකද්ද වෙන්නේ කියලා බලන්න ගේම් එකට. If you're leaving, baby, let me down slowly. Let me down. Let me down. ඉතින් ඔයාලා ෆයිල් එක දාගන්න. ඉතින් මෙන්න මේක කරන්න ඕනයි. මෙන්න මේ සෙඩ්ඩාචිව කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම ඔයාලා පෙන්නන්නම් මොකද්ද මෙතනින් ඇප් එක කියලා. ඔයාලා හරියටම ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මේ ඇප් එක. හරිද? ඔන්න ඔය ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. පොඩ්ඩක් ගණන් ගන්නවා කචල් යනවා. ඔන්න ඔයාලා මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් දැන් මම ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. දැන් මම ඕපන් කරගන්නවා මේක. එහෙනම් ඉතින් බලමු අපි කොහොමද දාගන්න ඕන කියලා. ඔන්න ඔය විදිහට ඉතින් කමෙන්ට් එකෙන් ගිහිල්ලා මගේ ෆස්ට් කමෙන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔන්න ඔය සුදු රැවුල් පප්ප රැවුල් කියන රැවුල කියන එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ පොඩි MB 5.27ක් වගේ එන්නේ. ඉතින් ඔන්න ඕක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන් තියන්නේ දැන් මේක අපි අර ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එකට වැටෙනවා. නිකම්ම ඔයාලා දැන් මේ ඇප් එකට යන්න. ඉතින් දැන් ඔන්න ඉතින් මම යනවා මේ ඇප් එකට. මෙන්න ඉතින් ඇප් එකට ගියයින් පස්සේ මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් කියලා ෆෝල්ඩර් එකක්. ඔන්න ඔය ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට යන්න. හරි ඉතින් ඔන්න ඔය ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එක අපිට පේනවා. අපි දැන් ඩවුන්ලෝඩ් කරගත්ත සුදු පප්ප රැවුල කියන එක බලන්න පොඩ්ඩක් යට රාමේ තියෙන්නේ. මෙන්න තියෙන ඉතින් අපි දැන් ඩවුන්ලෝඩ් කරගත්ත එක. ඉතින් බලමු ඔන්න ඔය පප්ප රැවුල කොහොමද ඉතින් අපි දාගන්නේ කියලා. ඔය මුලින්ම ඔය පප්ප රැවුල බලලා මෙන්න මේ නෙක්ස්ට් ට්‍රැක් හිය කියන එක දෙන්න. හරි ඉතින් ඔන්න ඊට පස්සේ ඔයාලට බලන්න මේ විදියම තව ෆයිල් එකක් එනවා මෙන්න මෙහෙම උඩින්. ඔන්න ඔය ෆයිල් එක ඊට පස්සේ ඉතින් ඕපන් කරගන්න. මේක තියෙනවා ඉතින් com.dts.freefiremax com.dts.freefire කියලා. ඉතින් මේ තියෙන Free Fire Max ගන්න කට්ටියට Max එකට normal එකට normal එකට එහෙනම් ඔන්න අද ගන්නලා තින්නේ. ඉතින් ගේම් දෙකටම ගන්නලා තිනවා. මම ගන්න Free Fire normal හින්දා normal කරගන්නේ. ඔයාලා ගහන ගේම් එක Free Fire Max ද normal ද කියලා බලලා ඒක copy කරගන්න. copy කරලා මේ මං යන විදිහට මේක අකුරු පැහැදිලි නැත්නම් මං කියන එකකින් යන්න. මෙන්න මේ උඩ ඊතලයට ගිහිල්ලා මෙන්න මෙතන මේ storage device storage වලට ගිහිල්ලා එතනින් යන්න මෙන්න මේ තුන්වෙනියට තියෙන Android වලට ඔය Android වලට ගිහිල්ලා එතනින් යන්න data වලට. ඉතින් ඔන්න ඔය data වලට යන්න මම ඔය ඊතල දාලා පෙන්නනවා. එතනට ගිහින් බලන්න ඉතින් මේ මෙතන යට පොතක් වගේ ඉතින් මේ තියෙන එක. අන්න ඒක ඔබලා ඒක ඔබන්න. එතකොට ඉතින් මෙන්න මේක හරි. එතකොට ඉතින් ඔයාලා ඒක ඔබන්න. දැන් ඊට පස්සේ මෙන්න මෙතන මේ apply to all files කියන එකේ ටික් එක දාගන්න. ටික් එක දාලා මෙන්න මේ replace කියන එක දෙන්න.
මෙන්න මේ ටික් එක දාලා රීප්ලේස් දෙන්න. හරි එහෙනම් ඉතින් අපේ දැන් ෆයිල් එක වැල්ලා තින්න අපි බලමු ගේම් එකේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔය ඉතින් එහෙනම් අපි බලමු ගේම් එකෙන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ කිට් එක කියන්න ඕන වෙනදාගේ ඉතින් අපේ හැම එකක්ම වගේ මේ කිට් එක වැඩෙන්නේ අපේ වුල්ෆා කැරක්ටර් එකට. මම ඉස්සරහට තව මේ වගේ වීඩියෝ ගෙනවා. ඊට පස්සේ අපිට එන මේ මිස්ට්‍රි ෂොප් ඊට පස්සේ ඔය අලුතෙන් එන ඉවෙන්ට් එහෙමත් මම ගේනවා. ඔය ඉවෙන්ට් කවර් කරන ඒවාත් ගේනවා. ඔයාලා ඉතින් සබ් 50 ගන්න ලොකු උදව්වක් දෙන්න ඕන. මොකද එතකොට ඉතින් මන්ට මම ලයිව් වෙනවා. මෙන්න අපේ අම්මට සිරිනේ වුල්ෆා කැරක්ටර් එක කොහොමද නේ? ඉතින් මං අරන් නැති හින්දා මම ලොබියට දාගන්න විදියක් නැහැ. මෙන්න ඉන්න වුල්ෆා කැරක්ටර් එක. ඉතින් කිසිම මේකක් නැහැ. එයාගේ ෆුල් බන්ඩල් එක ඔක්කොම තියෙනවා. ඒ විදියටම තියෙනවා. බලන්න ඔය විදිච්ච කෙලින් ඉතින් සුදු කොණ්ඩෙයි ඊට පස්සේ පප්ප රැවුලේ අපේ සංගයි. ඉතින් සුපිරි ඇඟයි. වයිට් කලිසම ඉතින් සපත්තු ඇත්තෙත් නැහැ. ඉතින් සුපිරි කිට් එක. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ ආයි ගේන්න ඕන නම් ඉතින් මේ MR හිමා YT YouTube channel එක ඉතින් subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් දිගටම මේ වගේ වීඩියෝ ගේන්නම්. එහෙනම් මේ Mr. Hima YT 1 million